ගුඩ් මෝනින් යාළුවනේ. ඉතින් මේ නොවැම්බර් 5 වෙනිදා පාන්දර 4ට බලන්නකෝ මේ හඳ එහෙම බැහැගෙන යනවා. ඉතින් මං අද උදේ පාන්දර නැගිට්ටේ. අද අපේ සෝටික්ගේ උපන්දිනේ. පන්සලට දානි ටිකක් අරන් ගිහලා පූජා කරන්න හිතුවා. ඉතින් ඒකට මුං වැඩි කිරිබත් තමයි හදන්න යන්නේ. අපි ගොඩාක් කරදර වලට මේ ටිකේ මුහුණ දුන්නා. මොකද අම්මත් අද ගෙදර නැහැ. අපේ මේ නංගි හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ. අපේ ගෙදර අයටත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක හැදුණා. සෝටික්කෙත් අසනීප වෙලා ඉඳියේ. ඉතින් ඒ නිසා මේ අම්මට ඉන්න විදියක් නෑ උදව් කරන්න. ඉස්සරහ ගෙදර නැන්දා තමයි අපිට කිරිබත් උයලා දෙන්න ආවේ. ඉතින් මං කිරිබතට අවශ්‍ය මොන්වට ටික සේරම ලෑස්ති කරලා නැන්දට පොල් ටික මිරික ගන්නයි හාල් එක තියාගන්නයි විතරයි තිබ්බේ. ඉතින් මේ සූටිගේ කිරියම්ම තමයි වාගේ උපන්දිනේට පළවෙනි උපන්දිනේට මින් කිරිබත් ටික හදලා දුන්නේ. ඉතින් නැන්දටත් ගොඩක් පිං කියනවා. ඉතින් සූටිගේ පාමාඩි විතර නැගිට්ටා. ඔන්න බලන්නකෝ අපි බර්ත්ඩේ ගර්ල්. ඉතින් අපි දැන් පන්සල් යන ලෑස්ති වෙන්න මම කලින් දවසේ පන්සලට ගෙනියන්න ඕන කැවිලි වර්ග ටිකක් ලෑස්ති කරලා තිබ්බා. දැන් ඉතින් ඔය සූටිගේ පාන්දර නැගිට නිසා ඇඳුම් අරගෙන ඉන්නවා. මේ සූටිගේ අවුට්ෆිට් එකත් මම ගෙන්නුවේ තෙමෝ එකෙන් ඕඩර් කරලා. ලස්සනයිද කියලා කියන්නකෝ යාළුවනේ අපේ සූටික්කියා. ඉතින් අපි දැන් මේ පන්සලට යමින් ගමන් ඉන්නේ. Happy birthday girl. අම්මා හොස්පිටල් නිසා මේ නංගි ළඟ නැවතින ගිහලා ඉඳී තාත්තා විතරයි පන්සල් යන්න ආවේ. ඉතින් අපි දැන් පන්සලට ගිහිල්ලා මේ බුද්ධ පූජාව අරන් යනවා. අද පන්සලට කට්ටිය ගොඩක් ඉන්නවා. මොකද පොය නිසා සිල්ලත් ඉන්නවා. ඉතින් ඒ සිල්ලත්ත් එක්කම තමයි අපි පූජාවට එකතු වුණේ. ඒක ගොඩක් ලේසි වුණා. ඉතින් මේ අපේ මහා පන්සල දේවගිරි රජමහා විහාරය. ඉතින් දැන් පූජාව පටන් අරන් ඉන්නේ. සූටික්ගේ එක තැනක ඉන්නේ නැහැ. හරියට වන්දනා කරගන්න නම් උනේ නැහැ. ඉතින් අපි දැන් හාමුදුරුවෝ මේ දැකලා සූටික්කිට පිරිත් නූලක් මේ ඉල්ල ගන්නත් යන්න ඕනේ. ඉතින් මේ මම නම් හරිම සතුටුයි. සූටික්ගේ උපන්දිනේ දවසේ පන්සලෙන් ලැබිච්ච එක. ඉතින් අපි දැන් මේ සූටික්කිට පිරිත් නූලක් බැඳ ගන්න තමයි හාමුදුරුවෝ වඩනකන් ඉන්නේ. ඉතින් හවස පුංචියට කේක් එකක් කපන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. කේක් එකක් මං හදන්න ඉන්දියට මේ කරදරස්ස මුකුත් කරගන්න බැරුව ගියා. ඒ නිසා කේක් එකක් මං ඕඩර් කරා ගමේ අක්කා කෙනෙක්ට කියලා. ඉතින් මම බැලුන් ටිකකුත් ගෙනාම පාවුනේ සූටික්ගේ පළවෙනි බර්ත්ඩේ එකනේ. ඇත්තම කියනවා නම් මම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න නෙවෙයි ඉඳියේ. හස්බන්ඩ් කිව්ව නිසා තමයි මේක පටන් ගත්තේ. මොකද මේ කරදරාස්සේ මේ හරියට කිසිම දෙයක් කරගන්න බැරි වෙන නිසා. ඉතින් කොහොම හරි පුංචියට මෙහෙම මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ලැබිච්ච එකත් ඉතින් සතුටුයි. සූටික්ගේ ලොකු වුණාම මේවා බලයිනේ. ඉතින් මේ ඉස්සරහ ගෙදර පුතාලා දෙන්නත් ඇවිල්ලා අපිට උදව් කරා. එයාලා තමයි දැන් ඔය වීඩියෝ ගන්න හැම. මේ බැලුන් ඩෙකොරේෂන් එක එහෙම හදන්න හරිම ලේසි. ඩබල් ටේප් වලින් ඊට පස්සේ බිත්තියට මේ අනුව ගන්න තියෙන්නේ අපිට ඕන ඩිසයින් එක දාලා. සූටික්ගේ නිදාන ඉඳියේ. දැන් ඉතින් ඔය අපි කට්ටිය එකතු වෙලා මේ පොඩිවට මේ ඩෙකොරේෂන් ටික දැම්මා ඉක්මනින්. ඊට පස්සේ ඉතින් සූටික්ගේ නැගිට්ටා. බලන්නක සූටික්ගේ නැගිටලා මේ අයියලා එක්ක සෙල්ලම් කර ඉන්නවා. ඉතින් එයාට තාම ඕව තේරෙන්නේ නැහැනේ. එයා ලොකු වුණාම එයාට මතකයක් විදිහට තියාගන්න තමයි ඉතින් මම මේ වීඩියෝ එහෙමත් කරේ. මේක තමයි මම ඕඩර් කරපු කේක් ඩිසයින් එක. කේක් එකත් ලස්සනට තිබ්බා. ඉතින් දැන් අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න යන්නේ සූටික්ගේ. කිරියම්මත් උදේ පාන්දර මේ ආවා හොස්පිටල් එකේ ඉඳන්. ඉතින් අපි බලමු මේ ෆ්‍රොක් එකත් මම ගෙන්නුවේ තෙමෝ එකෙන්මයි. Joy to the world, the Lord is come. Let earth receive her King.
birthday කියන සුදු නෝනට. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Nangi. Happy birthday to you. Yay! Apa dah kek tu? Yay! Kek kan? Kek. Joy to the world, the Lord is come. Let earth receive her King. ලස්සන්ට ආවේ කරන්නේ. Amma kau. කන සිතුමානික අප්බර්දේ. Happy birthday මගේ සම්මානිකතුම. Happy birthday. දැන් කෝ අර අයියලාට අත්තලාට කවන්න කියන්නේ. අතට අබුන් කියනවා. කො පුතේ මේ මට කියද එයා මුන් කියයි මේ සිදු නෝනා. මේ එයා ෆොටෝ එක දිහා බලන්න මේ ආබුන් කියනකෝ. ආබුන්. යේ ක්ලැප් ක්ලැප් ක්ලැප්. ඒක පේන්නේ මගේ ගහපු එක ලස්සනට. ආයින කිරියා මෙන් ඔක්කොම අහුවෙන්න ගත්තා. කොහොමද ඉන්නේ තාත්තා ඉඳගෙන. කටි තාත්තා තව මිදල් ෆොටෝ එකක් ගන්න ඔහම ඉන්න. මේ කොකෝ කියන්නේ කියමු මේ ටැග් දෙන්න ගේන්න. කියමට ආබුන් කියන පින්නේ එයා පුළුවන්. කොකෝ ආබුන් කොකෝ කියමට ආබුන් කියන. Apa kan? Oh, oh, pura pergi ni. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි සූට් එකේ බර්ත්ඩේ එක අපි හරිම පුංචියට සෙලිබ්‍රේට් කරේ. හිතාගෙන නම් ඉන්දියේ කට්ටියට කියලා එහෙම චූටි පාටි එකක් ඕගනයිස් කරන්න හවසට. ඒ වුණාට මේ කරදර නිසා ඒව මුකුත් කරන්න බෑ. අපේ නංගි හොස්පිටල් එකේ මේ වෙනකොටත් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ පුංචියට ඔය විදිහට සෙලිබ්‍රේට් කරේ. ඉතින් ඔය කායක සූටි කිරියම්ම තමයි ගෙනත් දුන්නේ. දැන් ඔය ඉස්සරහා ගෙදර පුතාලා ගෙනත් දුන්නු gift එක. මමත් පුංචි gift එකක් ගත්තා යාට. ඉතින් අපි කවුරුණත් කැමති ඉන්නේ බර්ත්ඩේ එකට gift එකක් හම්බෙනකොට සූටි කිඩ තේරෙන්නේ නැහැ. ඒ වුණාට යා ලොකු වෙනකොට ඔවා බලනකොට ආස හිතෙන්නේ. ඉතින් මම උදේ කෑම ප්ලේට් වටිය ගෙවල් ටිකට ගෙනහිලා දුන්නා. ඉතින් අපේ චූටි මැනිකට අවුරුද්දකුත් වෙලා හරි ඉක්මනට කාලේ ගත වෙනවා. ඉතින් මගේ පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා අම්මයි තාත්තයි. මගේ පුතා කතා කරලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වයසක් වෙනකන් අම්මා හරි ආන්තරෙන් බලාගෙන ඉන්නවා. මට හම්බෙච්ච හොඳම යාළුවා මගේ පුතා. ඉතින් අපි දැන් මේ ෆොටෝස් ගන්නවා තමයි ඔයාලා දකින්නේ. ඉතින් සූටිගේ බර්ත්ඩේ එකට උදව් කරපු අයියලා දෙන්න තමයි ඔය ඉන්නේ. අපේ හස්බන්ඩ්ගේ gift එක තමයි දැන් ඔය සූටිකට හම්බෙන්නේ. එයා චේන් එකක් තමයි සූටිකට අරගත්තේ. මමත් එයාට මේ පොඩි gift එකක් ගත්තා. බලන්නකො යාළුවනේ ලස්සනයිද කියලා. බෑන්ගල් එකක් එයාට ගත්තේ. මේ එයා පුංචිනේ ලොකු ඩෙකරේෂන් තියෙනවා දාන්න බෑ. තුවාල කරගන්නේ කියලා බයයි. ඒ නිසා පුංචි ඩෙකරේෂන් එකක් තියෙන මේ චුටි බැංගල් එකක් තමයි යාට මං තෑගි කරේ. ඉතින් අපේ ගෙදර බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු සෙට් එක තමයි ඔය ඉන්නේ. ඉතින් පුතේ ඔයාලටත් ගොඩක් ස්තුතියි සූටිගේ බර්ත්ඩේ එක ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණාට. ඉතින් වීඩියෝ බලන ඔයාලටත් ගොඩක් ස්තුතියි. ආය අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙමු. බර්ත්ඩේ එකේ ෆොටෝස් ටිකක් මං අවසානට එකතු කරා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.